අද දිනේදී විශේෂයෙන් සාකච්ඡා කරන්න යනවා Gboard වල තියෙන තවත් විශේෂ ෆීචර් එකක්. ඒ ෆීචර් එක හරහා ඔයගලන්ට ලොකු වාසිදායි දෙයක් කරගන්න පුළුවන්. අපි හිතමු සාමාන්‍ය මේ මම ඉන්නේ WhatsApp වල අපි මොනවා හරි දෙයක් මම ටයිප් කරන්න කලින් මම මේක පේස්ට් කරලා ගන්නම්. මෙන්න මේ වගේ අපි හිතමු Sri Lanka is the pearl of the Indian Ocean කියලා අපි මෙතන ටයිප් කරලා තියෙනවා. දැන් මේකෙදී අපිට වැදගත් වෙනවා සමහර වෙලාවට මේකේ මෙන්න මේ තියෙන කොටසක් නැත්නම් එක වචනයක් බොහෝ වෙලාවට මේ එක්කෝ කැපිටල් කරන්න නැත්නම් සිම්පල් කරන්න එහෙම අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. එතකොට ඒකෙදී විශේෂ දෙයක් තියෙනවා මේ Gboard වල ෆීචර් එකක්. මම හිතන්නේ සමහරට දන්නේ නැති හුඟක් කට්ටිය දන්නේ නැහැ. මේකෙදී ඇතන විශේෂ ලක්ෂණය ඇවිල්ලා අපි හිතමු මෙන්න ශ්‍රී ලංකා කියන එකේ මේ ලංකා කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකා කියන එක සිලෙක්ට් කරන්න පුළුවන්. මේක උඩ ඩබල් ටැප් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ මැසේජ් එකකුත් එනවා. අපි හිතමු මෙන්න මේ වගේ ශ්‍රී ලංකා අපි ඉන්දියන් කියලා නැත්නම් ශ්‍රී ලංකා මොනවා හරි එක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ වගේ අපිට සිලෙක්ට් කරන්න පුළුවන් කොටසක් එනවා. අපි හිතමු මෙන්න මේ ශ්‍රී ලංකා කියන කොටස අපිට එකෝ කැපිටල් කරන්න සීලුම ලෙටර්ස් නැත්තම් සිම්පල් කරන්න සහ පෙර තත්ත්වයට එන්න ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක විශේෂයෙන් වෙන්නේ එතන මෙතන තියෙනවා මේ shift කියලා ෆන්ක්ෂන් එකක් වගේ පේනවා. ඉතින් මෙන්න මේ බටන් උඩට arrow එක up arrow එකක් තියෙන එක. ඒක බලන්න මම මෙතන ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරපුවම ඔයගොල්ලෝ පේනවා ඇති ඒක කොටස විතරක් කැපිටල් වුණා. ආපහු ඒක ප්‍රෙස් කරොත් අර normal තත්ත්වයට එනවා. ඒ කියන්නේ අපි ලියපු default තත්ත්වයට එනවා. ආපහු සැරයක් ප්‍රෙස් කරොත් වෙන්නේ දැන් මේ වගේ අපි අන්න බලන්න සීලුම දේවල් සිම්පල් වෙනවා. දැන් මෙන්න මේ වගේ අපිට ඕන විදිහට මේක අපිට capital letters, simple letters සහ default letters වලට මේක මාරු කරන්න පුළුවන්. ඉතින් up arrow එක තමයි මේ දෙපාරක් තුන්පාරක් ප්‍රෙස් කරනකොට අපිට ඒක අපි letters caps on caps off එක කරලා ඒ default තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මේකේ තවත් කාරණයක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් ශ්‍රී ලංකා කියලා මෙන්න මේ කොටසම අපිට මෙන්න මේ වගේ අපිට සිලෙක්ට් කරන්න ඕන. ඔයගොල්ලෝ හිතන්නේ මෙන්න මෙතන පොඩි ඩොට් එකක් වගේ දෙනවා. මේක මෙහෙම ඇදගෙන යන්න පුළුවන්. අපිට මෙන්න මේ දක්වා අපිට මේ චේන්ජ් එක කරන්න ඕනේ කියලා. එතකොට මේ සිලෙක්ට් කරපු කොටසම ආපහු අපි මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාම පස්සේ ඔයගොල්ලෝ පෙන්න ඔක්කොම දැන් සිම්පල් වුණා. දැන් අර අපි කලින් තිබ්බ තත්ත්වයට වුණා. ඊට පස්සේ දැන් බලන්න මේක ඔක්කොම කැපිටල් වුණා. හරිද? එතකොට මේ වගේ අපිට තියෙන කොටසක් සීලුම කැපිටල් කරන්න, සීලු සිම්පල් කරන්න වගේ දෙයක් කරන්න පුළුවන්. බලමු ඒක කොයිතරම් දුරට කරගෙන යන්න පුළුවන්ද කියලා. අපි අපව නැවත බලමු එහෙම සිලෙක්ට් කරලා. මේ වගේ දැන් මේ වගේ අර පෙර තියෙන තත්ත්වෙ මේවා කරා. ඊට පස්සේ අපි ආපහු මෙන්න මේක මෙතිලා මෙතනටම ගමුකෝ. එතකොට අපි caps on කරොත් අර විදිහටම අපි හිතමු දැන් මෙතන මෙම සිලෙක්ට් කරාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට අපි මේ බටන් එක ප්‍රෙස් කරාම ඔක්කොම සිම්පල් වුණා. මේ බටන් එක ප්‍රෙස් කරාම අර ඩිෆෝල්ට් අතට එනවා. මේ ටික ප්‍රෙස් කරලා පස්සේ ඔක්කොම කැපිටල් වුණා. ඒ වගේ අපිට වචන කීපයක් වුණත් කරගෙන යනවා. අපි බලමු කොයිතරම් වචන ප්‍රමාණයක් කරන්න පුළුවන්ද කියලා. අපි බලමු මෙතනින් ආපහු මෙතනට ගමු. බලන්න ආපහු ඒ වැඩි වුණා. ආපහු වුණා. ඒකත් හරියට වුණා. අපි බලමු තවදුරටත් අපි මේක කරගෙන යමු බලන්න. මේක ඩබල් ක්ලික් කරාම මෙන්න මේ වගේ අපිට දෙපැත්තට ඇදලා ඒ සිලෙක්ෂන් එක කරන්න පුළුවන්. ආපහු ඒ වගේ. හරි. එතකොට ඒ වගේ එනවා. අපි තවදුරටත් බලමු. කොතෙන් දුරට කොච්චර දුරට යන්න පුළුවන්ද කියලා. මෙතනට ගියා. ආපහු ගියා. ඒවා ගියා. වෙනත් ඒ වගේ චේන්ජ් එක කරන්න පුළුවන්. දිගටම කරන්න පුළුවන්. දැන් ඒකෙදී අපි හිතමු මේ ඔක්කොම සිලෙක්ට් කරගත්තා කියලා. දැන් මෙතන තියෙන 1 2 3 4 5 6 7යි. ඔය වගේ. දැන් බලන්න මේක වෙන්නේ නැහැ දැක්කද?
ඒ කියන්නේ මැක්සිමම් වචන සෙට් එකකට තමයි මේක කරන්න පුළුවන්. අපි හිතුව මේක මෙතනට ගාව කියලා. හරිද? ඉන්න මෙතන බලමු. එතකොට වෙනවා මේ පේනව නේද? ඒ කියන්නේ වචන පුළුවන් ඇත්තටම 1 2 3 4 5 6යි 8ක් වගේ තමයි පුළුවන්. 7ක් වගේ තමයි පුළුවන් වෙන්නේ. එතකොට මතක තියාගන්න උපරිම කරන්න පුළුවන් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒක නිසා මතක තියාගන්න ඒ සීලුම දෙයට මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ නැහැ. පේනවා ඇති. අපි මෙතනට ගත්තොත් මේ වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න ඒ කොටසටම ඇප්ලයි කරනවා නම් සීමිත කැරක්ටර්ස් ප්‍රමාණයක් තමයි. එතන වචනත් නෙවෙයි කැරක්ටර්ස් ප්‍රමාණයක් තමයි යන්නේ. ඒ කැරක්ටර්ස් ප්‍රමාණයට වඩා වැඩියෙන් අපිට කැප්ස් ඔන් ඔෆ් කරන්න විදිහක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ වගේ අපිට ලේසි ක්‍රමයක් තියෙනවා Gboard ෆීචර් එකක්. ඒක මම හිතන්නේ ඕගොල්ලන්ට හරි වැදගත් වෙනවා. සමහර දේවල් ලියනකොට ඒක සමහර දේවල් කැපිටල් කරන්න දේවල් කරන්න හරිම මේ හරහා ඕගොල්ලන්ට ලේසියෙන් පහසුවෙන් කරගන්න පුළුවන්. හරි තව මේකේ වැදගත් කාරණයක් කියන්න තියෙනවා කලින් කිව්වා වගේ මේකේ ඇත්තටම මේ තියෙන කැරක්ටර්ස් ඇත්තටම මේ බැලුවොතින් මේකේ සිලෙක්ට් කරලා බැලුවොතින් අපිට පේනවා මෙන්න දැන් මම කලින් කිව්වා වගේ මෙතන අපි අප් ඇරෝ එක සිලෙක්ට් කරාම මේ වගේ චේන්ජ් වෙනවා. හරිද? එතකොට මේකේ සිලෙක්ට් කරලා අපි මේක ගින්චුතින් පල්ලෙහාට මෙන්න මෙතන ගියාන් පස්සේ මෙන්න මෙතනට සිලෙක්ට් කරාට පස්සේ පේනවා ඇති උඹලට මේ අප් ඇරෝ එක ඒකලට පස්සේ ඒ චේන්ජ් එක වෙනවා. මේකේදී ඇත්තටම තවත් කාරණයක් කියන්න තියෙනවා. මේ ඇත්තටම අපි මෙහෙම වගේ සිලෙක්ට් කරාට පස්සේ වචනේ ඊට පස්සේ අපි මෙතනට කොන්ටම ගියාට පස්සේ අපි ඉස්සෙල්ලා දැක්කා මේ වගේ සිලෙක්ට් කරාට පස්සේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපි බලමු මේකේ තියෙනවා මෙන්න මේ වගේ තැනකට ගෙනාවට පස්සේ මෙන්න මෙතෙන්දී ඒ චේන්ජ් එක වෙනවා. පේනව නේද? හරිද? එතකොට බලාගෙන ගියාම මේකේ මේ කැරක්ටර්ස් 32කට තමයි මේ කැප්ස් ඒ කියන්නේ shift එක වැඩ කරන මෙතඩ් එක වැඩ කරන්නේ. ඊට වඩා වැඩි කරුවොතින් අපි හිතමු මෙතෙන් සිලෙක්ට් කරලා අපි මෙතන මෙතනදී අපි සිලෙක්ට් කරා කියලා. බලන්න ඒත් වෙන්නේ නැහැ. ඇත්තටම මෙතනට ගියොත් මෙතන එනවා කැරක්ටර්ස් හරියටම 32ක් වගේ තියෙන්නේ. ඒ 32ට මේක ඇප්ලයි වෙනවා. පේනව නේද? හරිද? අපි ඊළඟ තව කැරක්ටර් එකක් අපි තවදුරටත් අපි සිලෙක්ට් කරමු මේ වගේ අන්තිම එන්න කුරට කලින් කුර දක්වා බලන්න මේක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේක ඇප්ලයි වෙන්නේ කැරක්ටර්ස් 32කට තමයි. ඒ කියන්නේ අකුරු 32ක් ඇතුළත තමයි අපි මේ චේන්ජ් එක කරන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් යනවා නම් චේන්ජ් එක වෙන්නේ නැහැ. ඒක හොඳ පොයින්ට් එකක්. මොකද අපි සිලෙක්ට් කරනකොට කැරක්ටර්ස් 32කට අඩු ප්‍රමාණයකට මේ චේන්ජ් එක කරාම ඒක හරියට වැඩ ගන්න පටන් ගන්නවා. මම හිතන්නේ හොඳ දෙයක් මේකෙන් ඉගෙන ගත්තේ. හරිම ලේසි ඔයගොල්ලන්ගේ day to day function වලට මේක කරගෙන යන්න. මම හිතන්නේ අද දිනේදී මේක මෙතින් සමාප්ත කරනවා. ඊළඟ දිනේදී බලමු අපි කොහොමද අලුත් දෙයකට ගිහිල්ලා අපි ඔයගොල්ලෝ දැනුවත් කරන්නේ කොහොමද.